ඔබේ අම්මා තාත්තා වයසට යද්දී මේ ලක්ෂණ තුන වයස නිසා වෙන දේවල් කියලා අතපසු කරන්න එපා. මොකද ඒකෙන් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. අංක 1. කකුල් ඉදිමීම. අම්මගේ කකුල් දෙක වලලු කර ළඟින් ඉදිමිලාද? ඇඟිල්ලෙන් තද කළාම වලක් වගේ හැරෙනවද? මේක නිකම්ම මහන්සියට වෙන දෙයක් නොවෙන්න පුළුවන්. මේක හෘද රෝග හෝ වකුගඩු රෝගවල මුල්ම ලක්ෂණයක්. අංක 2. හතිය. ඉස්සර වගේ නෙවෙයි. දැන් ගේ ඇතුලේ පොඩ්ඩක් ඇවිද්දත් එයාට හති දානවද? රැට නිදා ගන්න අමාරුද? මේක වෙනහළුවල හෝ හදවතේ දුර්වලකමක ලක්ෂණයක් වෙන්න පුළුවන්. නිකන් ඉන්න එපා. අංක 3. හිටි ගමන් ඇති වෙන වෙනස්කම්. එයාට එකපාරටම දේවල් අමතක වෙනවද? කතා කරද්දී වචන පැටලෙනවද? මේවා මොළයේ ලේ කැටි හිරවීමක් හෝ ශරීරයේ ලවණ අඩුවීමක් නිසා වෙන්න පුළුවන්. මේ ලක්ෂණ තියෙනවා නම් හෙටම ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න. ඒ වගේම අවුරුද්දකට සැරයක්වත් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කරගන්න. ඔබේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තව මේ වගේ වටිනා දේවල් දැනගන්න හෙදියකගේ දිනපොත එක්ක එකතු වෙන්න.